ඉන්ධන අර්බුදයට ඕස්ට්‍රේලියානු රජය නව විසඳුම් සොයයි. ඕස්ට්‍රේලියාවේ ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍රමවින් පවතින අතර ඒ පිළිබඳව නැවතත් ජාතික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ජාතික කැබිනට් රැස්වීමක් ඇඳවීමට නීමිතය. එම තත්ත්වය ඇතිවී ඇත්තේ මැද පිරදිග ගැටුම් හේතුවෙන් විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්දිය වසාදවීමෙන් ලෝක තෙල් සැපීමට බාධා පැමිණීම නිසාය. ලෝකයේ තෙල් ප්‍රවාහණයෙන් සැලකිය යුතු කොටසක් මෙම මාර්ගය හරහා සිදුවන බැවින් ඒ වසා දැමීම ගෝලීය මිල ඉහළ යාමට සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකට ආර්ථික පීඩනයක් ඇති කර ඇත. මෙම රැස්වීමේදී රටේ ඉන්ධන ආරක්ෂණ මට්ටම ඉහළ දැමීමක් සිදු නොවන බව අගමැතිවරයා පැහැදිලි කළද දිගුකාලීන බලපෑම් සඳහා සූදානම් විය යුතු බවද හු අවධාරණය කර ඇත. මේ අතර විවා එනර්ජි ගීලෝන් තෙල් පිරි පහදුව තුළ සිදු වූ ගිනි ගැනීමක් හේතුවෙන් රටේ දේශීය ඉන්ධන නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇතිවී ඇත. ඒ රටේ පෙට්ටල් නිෂ්පාදනයෙන් සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපයන ප්‍රධාන තෙල් පිරි පහදුවක් වන අතර අනතුරෙන් පසු නිෂ්පාදනය තාවකාලික වඩ වී තිබේ. කෙසේ වෙතත් සමාගම් පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ එය 90% ධාරිතාවයකට පැමිණ ඇති බවයි. ඉදිරි කාලය තුළ ඉන්ධන සැපියුම ස්ථාවර කර ගැනීම සඳහා රජ්‍ය විවිධ විසඳුම් සොයමින් සිටි. ඒ අතර විදේශයෙන් ඉන්ධන ආනයනය වැඩි කිරීම, දේශීය ගබඩා ධාරිතාව වැඩි කිරීම සහ පෞද්ගලික අංශය සමග සමීපව කටයුතු කිරීම ඇතුළත් වේ.